ඉතින් ළමයි කොහමද ඔයාලට ආයිබෝවන් කෝපි එකක් බොමුද? මේ කෝපි එකක් බොන ගමන් චූටි වීඩියෝ එකක් කරන්න හිතුවා මේ ලෝකේ මිල අධිකම කෝපි වර්ග වලින් එකක් පිළිබඳව. ඔයාලා අහලා තියෙනවද බ්ලැක් අයිවරි කෝපි කියලා? Huh? අහලා නැහනේ. අහලා නැත්නම් මේක දැනගන්න. ලෝකේ මිල අධිකම කෝපි වර්ගයක් තමයි පුතේ බ්ලැක් අයිවරි කෝපි කියලා කියන්නේ. ඉතින් ඒකේ මිල අධික වීමට හේතුව මෙන්න මේ ටික. ලෝකේ හැමතැනම මේවා හදන්නේ නැහැ. බ්ලැක් අයිවරි කෝපි හදන්නේ බ්ලැක් අයිවරි සමාගමේ. ඒක තියෙන්නේ කොහෙද? උතුරු තායිලන්තයේ. මේක හදන ප්‍රොසෙස් එක ළමයි මෙන්න මේ. ඇත්තටම මේ කෝපි එක හදන්නව ශ්‍රමද්‍රව්‍ය මේ කට්ටිය ගන්න කොහොමද දන්නවද? අලි බෙටි වලින්. මොකද්ද? කීය අපිට හිතනවනේ එහෙම කියද්දි හැබැයි මෙන්න මේක ක්‍රියාවලිය. උදේ තියෙනවා උතුරු තායිලන්තයේ තායි ඇරබිකා කියන කෝපි වර්ගයක්. මේ කෝපි වර්ගය උතුරු තායිලන්තයේ ඒ ඉන්න අලින්ට මේ නිෂ්පාදකයන් සඳහා යොදා ගන්න අලින්ට ඒ කෝපි වර්ගේ ඛණ්ඩ දෙනවා. ඒ කෝපි වර්ගේ ඛණ්ඩ දුන්නයින් පස්සේ ඒ කෝපි අලියාගේ ඇඟ ඇතුලේ ජීර්ණය වන ක්‍රියාවලිය තුලදී ඒ කියන්නේ දැන් අලියාගේ ඇඟ ඇතුලේ ආහාර දිරවන එන්සයිම් ටිකක් තියෙනවානේ. ඒ එන්සයිම් වලින් මොකද වෙන්නේ? ඒ ආහාර දිරවීමේ ක්‍රියාවලිය තුල ඒ කෝපි වල ඇටවලට තවත් රසයක්, නැවුම් භාවයක්, ගුණාත්මක භාවයක් ඇති වෙනවා කියලා තමයි මේ විද්‍යාත්මක හේතු මත කියන්නේ. අන්තර්ජාලයෙන් විස්තර කරලා බලද්දී. Oh my god! Wow! ඉතින් ඊට පස්සේ ඒවා අලි බෙටිත් එක්ක එළියට ආපුවා. අලි වසුරුත් එක්ක එළියට ආපුවාම ඒවා තෝරලා ඒ වගේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ඇට ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ඒ ඇට ගන්න කොහොමද කියලා අහුවත් සාමාන්‍ය ළමයි අලියෙක් සාමාන්‍යයෙන් ඒ කිලෝ 33ක් විතර කෑවොත් කිලෝ 1ක විතර ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේක ගොඩක්ම මිල අධික. මොකද සැපයුම සීමිතයි. හරිද කිලෝ 33ක් විතර ගන්න ඕනි. මේ කන්න දෙන්න ඕනි 1 කිලෝ එකක් ගන්න. හරිද? ඒ නිසා මේක අර සැපයුම සීමිතයි. ඒ වගේ දේවල් හේතු නිසා මොකද මිල අතිශය වැඩි. සාමාන්‍යයෙන් ඇට කිලෝ එකක මිල ඇමරිකානු ඩොලර් 1500 2000 අතර වගේ යනවා. ඉතින් මේ වගේ චූටි කෝපි කප් එකක මිල සාමාන්‍යයෙන් ඩොලර් 150ක් 200ක වගේ මිලකට යනවා. ඉතින් අපිට නම් බ්ලැක් අයිවරි කොෆි බොන්න ටිකක් අමාරු වෙයි. ඉතින් කමන්නේ අපි ටිකක් සාමාන්‍ය රුපියල් 150ක තියෙන ස්කැප් එකක් බීලා බ්ලැක් අයිවරි කොෆි ගැන ඉගෙන ගමු. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා දන්නේ නැති මේ ව්‍යාපාර ලෝකයේ බිස්නස් වර්ල්ඩ් එකේ තියෙන අලුත් දේවල් ඉගෙන ගන්න. ඉතින් එන එකතු වෙන්න අපේ YouTube channel එකයි Facebook එකයි TikTok එකයි තරහා මේ වලට දැනගන්න පුළුවන්. අපි තමයි මහනුවර හොඳම